වුණා නේද? අපිට නම් කම්මැලි හිතිලා අපි ගියා වැව බලන්න කියලා පොඩ්ඩක්. දැන් නම් වෙලාව ඇති හවස 4ට විතර. මේ වෙලාවට අපේ වැව මාරම ලස්සනයි. හරිම නිදහස් මේ වෙලාවට. ඇත්තටම වැව අපි හැමදාම වගේ යනවා. මායි අයියයි බබයි අපි තුන්දෙනා ඉතින් අදත් ගියා. යනකොට අපිට හිතුණා පොඩි බාබකියු පාටියක් දැම්මා නම් හොඳයි කියලා. ඊට පස්සේ අපි ඉතින් තව චුට්ටක් දුරට ඇවිදගෙන ගියා. යනකොට මාළු අල්ලන මාමා කෙනෙකුත් හිටියා. අපි එයාට කියලා මෙන්න මේ මාළුවාව ගත්තා. මෙයා හිටියා කිලෝ 2.5 3ක් විතර. ඉතින් අපි මෙයාව හොඳට සුද්ධ කරා. මෙයා චුට්ටක් සීනි ගඳයි. එයාගේ මේ බඩ ඇතුලේ එහෙම හොඳට හොදන්න ඕනේ. දෙහි ලුණු ගොරක දාලා හොඳට අතුල්ලලා හොදන්න ඕනේ. අපේ බබත් මේ උදව් කරා හොදන්න. එයා හරි ආසයි ওই වගේ වැඩවලට. නප්පච්චි දුව දෙන්න ඉතින් මාළුවා හොඳට හොදවුවා. මේ ඇත්තටම නැත්තම් පොඩ්ඩක් සීනි ගඳ එනවා. එහෙනම් හොඳට හොදන්න ඕනේ. අපිත් එක්ක තව බලු පැටියෙකුත් හිටියා මාළු කන්න බලාගෙන. මෙන්න මේ වගේ හොඳට මේ දෙහි ලුණු දාලා විනාඩි 5ක් විතර ඇතිල්ලුවා නම් මේ යන සීනි ගඳ යාගේ. ඔන්න ඔහොම හොදගෙන ඉවර වෙලා අපිත් එක්ක තව හිටියා අපේ අයියාගේ යාළුවෝ හිටියා. අපේ අයියාගේ මල්ලි හිටියා. අපි ඔක්කොලාම තමයි මේක හැදුවේ. ඔන්න ඔය වගේ මාළුවා හොඳට මේ කපා ගන්න ඕනේ. සුද්ධ කරලා නැත්තම් අපි මෙයාට අර ගානවනේ පේස්ට් එකක්. ඒක මෙයාගේ ඇඟට අල්ලන්න ඕනේ. ඒ හින්දා මෙයාව හොඳට මෙහෙම කපා ගන්න ඕනේ. කපා ගන්න අතරේ ලුණු, තක්කාලි, අමු මිරිස්, රම්පේ කරපිංචා ඔය හැමදේම කපා ගන්න ඕනේ මෙයාගේ මේ බඩ ඇතුළට දාන්න. තව ගෝවා, කැරට්, එතකොට ලාවටින්දි චම්මගෙඩියක් වගේ තිබ්බනම් තවත් රහයි. අඹ ඔය වගේ දේවල් මෙයාගේ බඩ ඇතුළට දාලා මේ හොඳට මහ ගන්න පුළුවන්. නැත්තම් ටූත් පික් සාමාන්‍යයෙන් ටූත් පික් 6-7ක් මෙයාව මේ ඇතුළට දාලා වහන්න ටූත් පික් බඩට ගහන්න ඕනේ. ඒ අතරේ ඔන්න ඔය වගේ පේස්ට් එකක් තමයි හදාගන්නේ. ඕකට අපි සුදු ලුණු, දෙහි, තක්කාලි, කෑලි මිරිස්, ගම් මිරිස් මේ හැමදේම දාලා බ්ලෙන්ඩර් කරලා තියෙන්නේ. පේස්ට් එක මාළුවාගේ හොඳට ගාලා එයාගේ බඩ ඇතුළට අල, තක්කාලි, සුදු ලුණු, ගෝවා මේ හැමදේම දානවා. දාලා ඉවරලා ළමයි මේක ටූත් පික් ගහ ගන්න ඕනේ. නැත්තම් මේ මහ ගන්නත් පුළුවන්. අපිට මහ ගන්න මේ අර ගින්දරට අහු වෙන්නේ නැති වෙන්න නූල් තිබ්බේ නෑ. අපි ඒ හින්දා ටූත් පික් තමයි ගහගත්තේ. ඊට පස්සේ ඔන්න ඔය වගේ ඔක්කොම දානවා. දාලා හොඳට විනාඩි 5ක් විතර අර මාළුවාගේ ඇඟට මේ අර පේස්ට් එක අල්ලන්න ඕන හින්දා තියලා තියෙනවා. ඒකල කෙසල් කොලේකින් කෙසල් කොළ 2ක් විතර ගියාම මෙයාට ලොකු කෙසල් කොළ හොඳට කෙසල් කොළ දෙකකින් ඔතනවා. ඔතලා මේ ගැට ගහ ගන්න ඕනේ තදට. ළමයි අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ පේජ් එක ෆලෝ කරලා ලයික් එකක් දාන්න යන්න. ඒකලා මැටි ගොඩක් හදලා ඔන්න ඔය වගේ මෙයාව මැටි වලින් සම්පූර්ණයෙන්ම වහන්න ඕනේ ළමයි. ඒ කියන්නේ ගින්දරෙන් තිබ්බාම මෙයාගේ මේ මැට්ට හයි වෙනකොට තමයි අපි මෙයා ගානට තැම්බිලා කියලා බලාගන්නේ. ඔන්න ඒ අතර අපේ අයියා වලක් කාරණා මෙයා වලලන්න. වලලන්න කියන්නේ දැන් අපි මෙයාව පුච්චන්න තමයි යන්නේ. ඒකලා වලක් කාරලා ඒකට මේ දර පොල් කටු ඒවා දාලා ගින්දර දාලා තියෙනවා ටිකක් අඟුරු වෙන්න. ඊට පස්සේ අඟුරු වුණාට පස්සේ මෙන්න මේ වගේ ආව තියලා තියෙනවා. ඔන්න දැන් එයා හරි රත් වෙලා ඉන්නේ. රත් වෙලා තැම්බිලා ඉන්නේ. දැන් නම් ඔන්න කරට කෙලක් තුරනවා ළමයි කනකන් ඉවසිල්ලක් නැහැ. අන්තිමට අපිට ඔන්න වගේ මාළුවෙක් තමයි හම්බුනේ. අපි ඉතින් මෙයාගේ කටු ටික විතරයි